මම අද කැම්පස් එකට මොකද බෝඩින් ඉඳන් වැඩක් වෙන්නේ නැහැ. ඒකින්ද මම හිතුවා කැම්පස් එකට එන එක හොඳයි කියලා. ඉතින් මම උදෙන්ම ආවා කැම්පස් එකේ තියෙන ඇප්ලයිඩ් ෆැකල්ටි එකට පාඩම් කරන්න. ඒත් ඉතින් කොහොමත් ඉතින් පාඩම් කරනට වඩා වෙන වැඩ කරන එක තමයි ඉතින් කැම්පස් එකේ නෙමෙයි කොහේ හිටියත් කරන්නේ. ඒ වුණාට බෝඩිමට වඩා පොඩ්ඩක් හරි වැඩ ටිකක් කරගන්න පුළුවන් වෙයි කියලා තමයි මම කැම්පස් එකට ආවේ. ඊට පස්සේ මට හිතුණා ෆැකල්ටි එකේ පාඩම් කරා ඇති කියලා. කොහොමත් එක තැනක ඉන්න පුළුවන් කෙනෙක් නම් නෙමෙයි මම. ඉතින් මම මේ යන්නේ ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටි එක ඉස්සරහම තියෙන බෙන්ච් එකට. ඉතින් ඇත්තටම එළියේ පාඩම් කරන එක ගොඩක් නිදහස් කියලා හිතුණා මම මෙතන පාඩම් කරද්දි. මම කාලෙකට පස්සේ තමයි මේ තනියම බෙන්ච් එක පාඩම් කරේ. ඉතින් ඇත්තටම මට හිතුණා මේ දවස් මොනවත් මෙතන ඉන්න තිබ්බනම් කියලා. ඉතින් මම මේ බෙන්ච් එකේ හිටියාම මෙන්න මේ විදිහට තමයි කැම්පස් එකේ මට වටේ පේන්නේ. හරිම ලස්සනයි. ඉතින් මේ පොඩ්ඩක් ඉතින් මේ වැහැලා මඩ වෙලා තියෙනවා. ඉතින් මම මෙතෙන්ට වෙලාම සාමාන්‍යයෙන් පැයක් දෙකක් විතර පාඩම් කරා. එක්සෑම් එකට නම් තව සතියයි තියෙන්නේ. පාඩම් කරන්න මෙන්න මේක තමයි අපේ ෆැකල්ටි එක. මේක ටෙක්නොලොජි ෆැකල්ටි එක. ඉතින් දැන් මම පාඩම් කරලා ඉවර වෙලා මේ වෙලාවට තමයි ගෙදර නෙමෙයි බෝඩිමට යන්නේ. ඉතින් අපේ කැම්පස් එක හැන්දෑවට. ඉතින් ඔයගොල්ලෝ තනියම නිදහසේ ඉන්න ආස නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.